guys, welcome back to my YouTube channel Dev's Corner. ඉතින් ඔන්න අද මම ඔයගලන්ට අරගෙන ආවේ ස්පෙෂල් පාටි vlog එකක්. මේ මම ඇවිල්ලා ඉන්නේ ලෝලු විලේජ් එකට ලස්සන පාටි එකකට. මේ තියෙන්නේ ඔයාලට මතකද දන්නේ නැහැ මම ඊට ටික දවසකට කලින් ගෙන ආවා graduation vlog එකක්. ඉතින් ඒ convocation එකේ organizing committee එකට අපේ manager දීපු පාටි එකක් තමයි මේ. ඉතින් මුලින්ම කට්ටිය pool එකේ බහලා enjoy කරන ගමන් ඉඳලා ඔන්න දැන් ටී ටයිම් එක තමයි ඇවිල්ලා තියෙන්නේ. මම ඉතින් pool බැස්සේ නෑ. ඒ වුණාට මමත් ඉතින් ඒ ටී ටයිම් එකට නම් join වුණා. කට්ටිය ඔන්න හරියට තේ හදා ගන්නවා, ඒ වගේම chips කනවා. ඉතින් කොහොම වුණත් හරිම enjoyable time එකක් තමයි මේක. ඉතින් අපේ කට්ටිය pool එකේ බහලා ඉන්න ගමන් games වගේකුත් කළා. ඒ වගේම සුපිරි dance එකකුත් දැම්මා. ඉතින් ඔන්න මං ඔය ඒවා බලන ගමන් ටී එකක් බොන ගමන් තමයි ඉන්නේ. ඔන්න කවුද මේ ඉන්නේ? නමුම මම යාරේ උඩ වෙයි. අයියයි. යට නැමුච්ච ගමන් උඩ එනවා ඉස්සරහ. ඉතින් ඔන්න කට්ටිය pool එක enjoy කරලා ඉවර වෙලා change කරගන්නකම් අපි ගියා photos ටිකක් ගන්න. මෙතන හරි ලස්සන view එකක් තිබුණා. ඉතින් ඒක හින්දා අපිට හිතුණා ලස්සන photos ටිකක් ගන්න පුළුවන් වෙයි කියලා. මායි ගිම්හානියක්යි දුල්මිකයි තමයි ඔන්න මුලින්ම photos ගන්න ගියේ. ඔය බලන්නකෝ ඉතින් හරියට එනම photographer කෙනෙක් වගේ මම ඉතින් photos ගන්නවා කට්ටියගේ. මගෙත් ලස්සන photos ටිකක් ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ අපේ කට්ටිය change කරගෙන වාහන වලට බඩු දාගෙන අපේ dinner එකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔන්න ඉතින් අපි යනකොට අපේ ඩිනර් එක රෙඩි කරලා තමයි තිබුණේ. ඉතින් පේන විදිහට නම් හරිම රසයි වගේ කැම ටික. කොහොම වුණත් අපේ කට්ටිය ටේබල් එකකින් ගිහිල්ලා වාඩි වුණා. පේනවනේ අපේ ස්ටාෆ් එක ගොඩක් ලොකුයි. ඉතින් ඒක නිසා ලොකු ටේබල් එකක් අපිට ඕනේ වුණා. කොහොම වුණත් කට්ටිය හරි අපූර්වට වාඩි වෙලා ඔය ඉතින් පොඩි කෝලම් ටිකක් කරන ගමන් තමයි ඉන්නේ. දන්නේ නැද්ද? කෙල්ලෝ ටිකක් සෙට් වුණාම ඉතින් හරිම එන්ජොයි ටයිම් එකක් තමයි අපි ගෙවන්නේ. ඊට පස්සේ ඉතින් කට්ටිය කෑම ප්ලේට්ස් වලට බෙදා ගන්න පටන් ගත්තා. ඉතින් මාත් ගිහිල්ලා මං ආස හැම જાතියෙම බෙදාගෙන එනවා. ඊට පස්සේ ඉතින් බරසාර කයයකට වැටිලා තමයි අපි කන්න පටන් ගත්තේ. මොකද ඉතින් අවුරුදු ගානක දේවල් කතා කරන්න තියෙනවා වගේ තමයි මේ ඩිනර් ටයිම් එකේ අපි සෙට් වෙලා ඉන්නේ.
දෙන ප්ලේට් එකක් තිබුණා. ඒ බයිට් එකේ ප්ලේට් එක. නේද? ඕන දෙයක් ගන්න. බයිට් එකේ ප්ලේට් එක. නෑ මම දැක්කම වෙන ප්ලේට් එකක් තියෙනවා. මම දැන් කෝ කියලා. මට පස්සේ මතක් වුණේ බයිට් එකේ ප්ලේට් එක. ඔන්න ඉතින් බලන්නකෝ අපේ මැනේජර්ස්ගේ ෆැමිලි එකේ කට්ටියත් ඔන්න ඉතින් හරියට රස කර කර කෑම කන ගමන් තමයි ඉන්නේ. කොහොම වුණත් මේක හරි ලස්සන ටයිම් එකක්. මොකද එකම වයිබ් එකට සෙට් වෙන ඔෆිස් ෆ්‍රෙන්ඩ්ස්ලා ටිකක් ඉන්නකොට ඒක ඇත්තටම ජීවිතේට මාර හැපි මූමන්ට් එකක්. මොකද අපි ජොබ් එකක් කරනවා වුණත් ඒ ටයිම් එකේ අපිට සතුටින් නිදහසේ වැඩේ කරන්න පුළුවන් නම් විතරයි අපිට ඒ ජොබ් එක දිගටම ආසාවෙන් කරන්න හිතෙන්නේ. ඉතින් මං වැඩ කරන තැනත් එහෙම තැනක්. ඇත්තරම මං හරි සතුටුයි මට චූටි කාලෙකට හරි මේ වගේ තැනක මගේ ජොබ් ටයිම් එක ස්පෙන්ඩ් කරන්න ලැබුණ එක ගැන. මොකද මෙතන ඉන්න අය මාත් එක්ක හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඒ වගේම ඒගොල්ලන්ගේ මයින්ඩ් එකත් මට හොඳට මැච් වෙනවා. ඉතින් ඒ වගේ අයත් එක්ක මේ විදිහට කාලය ගත කරන්න ලැබෙනකොට මට හිතෙනවා මං හරිම ලකී කියලා. මොකද ඔයගොල්ලන්ගේ ලයිෆ් එකෙත් මේ වගේ ස්පෙෂල් මූමන්ට්ස් අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. එතකොට තමයි අපිට ජීවිතේ සතුටින් ගෙවන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විදිහට අපි අපේ ඩිනර් එක එහෙම අරගෙන අපේ ඩිනර් එකෙන් පස්සේ ඩෙසර්ට් උත් අරගෙන අපේ ලයිෆ් එකේ ස්පෙෂල් මූමන්ට් එකක් විදිහට මේ ඩේ එක එකතු කරගෙන අපේ එන්ඩින් එකට යන්න තමයි ඔන්න ටික ටික ලං වෙන්නේ. ඉතින් ඒ විදිහට පාටි ඉවර වෙලා අපි හැමෝම ගෙදර ගියා. ඉතින් බ්ලොග් එකත් ඔන්නෝම තමයි ඉවර වෙන්නේ. තවත් දවසක අලුත් බ්ලොග් එකක් අරන් එනකම් අදට ගිහින් එන්නම්. ඔයගොල්ලෝ හැම කෙනෙක්ටම සුබ දවසක්.